උන් ඒ පුටුවේ ඉඳලා 10,000ක් හොරකම් කරා ලස්ස 10ක් හොරකම් කරා කියලා අල්ලගන්න ලේසි. හැබැයි මුන් පුස් සයිකලයකින් ගිහිල්ලා මේ තරම් මේ වනාන්තර හාරලා විනාශ කරලා අපි මේ වැවක් බඳිනකොට උන්ට ඒක අමාරුයි. අර සජිත් කියන එක අර ගඟක් හාරනවා. අක්කර ගානක ගඟක් කුඹුරු අක්කර ගානක්. මහවැලි දෙපාර්තමේන්තු භූවිද්‍යා දෙපාර්තමේන්තු කොහොමද දන්නේ උන්ට මේ බලපත්‍ර දෙන්නේ? මම හදන්නේ වැවක්. ඔව් ඒක හරි. මම හදන්නේ වැවක්. හැබැයි අර සජියා කියන එක අක්කර ගාන මහ ගඟක්. කුඹුරු අක්කර 100,000 ගානක් අනාගතයේදී විනාශයි. දැන් ඔයාට දැන් අපිට මේකට දැන් පිටින් කුසිකර්ම නිලධාරි ගෙන්නන්න අපට ධනයක් වැය කරන්න බෑනේ වසන්ත මහත්තයා. එහෙමයි. එහෙමනම් මේ පළාතේ ඉන්න රජයේ නිලධාරි බලන්න ඕනේ මේවට මොකද වෙන්නේ කියලා. දැන් මේ මිනිසුන්ට කිව්වත් එන්නේ නැත්තම් පොඩම්මගේ සැලකිල්ලක් නේ තියෙන්නේ. ඔව්. සත පහකටවත් ගණන් ගන්න නැහැ මේවා කොහොමද මිනිස්සු ගොඩ එන්න මොකද්ද මේ මිනිස්සු කරා මේවට මොනවද අපි මොකද දැන් අපි මේවා අර වසවිස නැතුව කොම්පෝස්ට් වලින් කියලා කරන්න ගිහිල්ලා තව පැත්තකින් අපි මේ අමාරු වැටිලා කියලා හිතනවා. මම හිතන්නේ මේවට අර පුළුවන් තරම් වස තෙල් වර්ග ගහනවා නම් මෙහෙම වෙන්නේත් නැතුව ඇති නේ. බලන්න එතකොට මේ දැන් දෙමුහුම් තක්කාලි දැන් මේ බීජවල තියෙන ප්‍රශ්නිකුත් ඇති මේකට නේ. එහෙම ඔව්. මේ මීට පෙර මෙහෙම තක්කාලි අපි කඩේකවත් දැකලා නැහැ. කජු ගෙඩි වගේ. ඉතින් මේ වලවි කරන්න බෑනේ මොනම හේතුවකට මේවා කඩලා මේ සැකසුම් කරන්න බෑ. කැඩෙනවා. මේක කැඩුනහම තක්කාලි ගෙඩිය කුණු වෙලා යනවා. ඉතින් මේ වගේ තත්යකට කොහොමද අපි ඉස්සරහට යන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. රටට අපිත් කියන්න උත්සාහ දරන දැන් බලන්න මේ වැව හදන එකට බරපතල පෙස්සමක් ගහලා. වැවට පෙස්සමක් ගහලා. මොකද්ද ගහලා තියෙන පෙස්සම? වැව් බන්ට් එක සත්‍යමත් නැති වේලු බන්ට් එක කැඩුනොත් ගමක් යට වෙනවලු. ඉතින් මේ රස්සිතය ඇතුලේ කොහෙවත් ගම් නැහනේ. එතකොට අනිත් එක තමයි ඒ තරම් වතුර ජලතාරිතාව මේක මේ කලා වැවවත් තිසා වැවවත් නුවර වැවවත් නෙවෙයිනේ. නමුත් මේ පෙස්සම ගහලා තියෙන්නේ මේ පැත්තේ ඉන්නවා වැලි හොරු. ඔව්. වැලි හොරු ටිකක් ඉන්නවනේ අර ගමගේ කියලා වැලි හොරෙක් ඉන්නවා. ඊට පස්සේ අර පල්ලෙහා ඉන්න අර සජිද්ද කවුද කියලා වැලි හොරෙක් උන් කෝටි බිලියන ගණන් හම්බ කරලා හෝටල් ගහගෙන ඉන්නවා. හැබැයි කිසිම පරීක්ෂණයක් නැහැ නේ. දැන් අර උඩහා ඉන්න ලස්ස 10ටත් අවුරුදු 18ක් 19ක් 20ක් හිරේ යවනවා. ඔව්. ලස්ස 10ක් ගත්තා කියලා. හැබැයි මෙහෙ ඉන්නේ පුංචි පොස් සයිකලයක්වත් නැතිපෙ හිටියේ දැන් කෝටි බිලියන පතිය වෙලා තියෙන්නේ කොහොමද කියලා මොකෙක්වත් පරීක්ෂණ පවත්වන්නේ නැහැ. අරුන් ආණ්ඩුව කරපු හින්දා උන් ඒ පුටුවේ ඉඳලා 10,000ක් හොරකම් කරා ලස්ස 10ක් හොරකම් කරා කියලා අල්ලගන්න ලේසි. හැබැයි මුන් පුස් සයිකලයකින් ගිහිල්ලා මේ තරම් මේ වනාන්තර හාරලා විනාශ කරලා අපි මේ වැවක් බඳිනකොට උන්ට ඒක අමාරුයි. අර සජිත් කියන එක අර ගඟක් හාරනවා. අක්කර ගානක ගඟක් කුඹුරු අක්කර ගානක්. මහවැලි දෙපාර්තමේන්තු භූවිද්‍යා දෙපාර්තමේන්තු කොහොමද දන්නේ උන්ට මේ බලපත්‍ර දෙන්නේ? මම හදන්නේ වැවක්. ඔව් ඒක හරි. මම හදන්නේ වැවක්. හැබැයි අර සජියා කියන එක අක්කර ගාන මහ ගඟක්. කුඹුරු අක්කර 100,000 ගානක් අනාගතයේදී විනාශයි. හැබැයි ඒවට මොකුත් නීතියක් නැහැ. ඒක තමයි ඉතින් දැන් මේකට ඔන්න පරීක්ෂණ පවත්වනවලු වැව බඳින්න කොහමද තාක්ෂණිය නැහැ කියලා. ඉතින් කුෂිකර්ම දෙපාර්තමේන්තු ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ දැන් අවුරුදු 13ක් තිස්සේ කියන්නේ මේකට අවශ්‍ය කරන තාක්ෂණ නිලධාරි දෙන්න. දීලා මේකේ ටීයෝලා දීලා ඒ කියන බලන නිලධාරි දීලා මේක අපට උපදෙස් දෙන්නේ මේක සත්‍යමත් කරගන්න අවශ්‍ය වැඩ පිළිවෙල කියලා දෙන්න කියලා. නමුත් එකෙක්වත් අද වෙනකන් ගොඩ වෙලා නැහැ. අපිටම ඉතින් පෙස්සන් ගහලා ඒකත් නවත්තන්න උත්සාහ දරන්නේ උන් ඉන්නේ. ඒක තමයි අපිට කොඩම්මගේ සැලකිලි. මොකා මේවා කරනවද දන්නේ නැහැ. මොකද පෙස්සමක් කවුරු හරි ගහපුවාම ඒකට ක්‍රියාත්මක වෙන නිලධාරිත් කවුද කියන්න දන්නවනේ. ඔව්. කවුද කියන මොනවා වුණත් අපේ ජනාධිපතිතුමා මේ වෙනකොට ගහගෙන යන ගේම් එක හොඳයි. ඔව්. ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල හොඳයි. මේ වගේ අපරාධ කරන උන් ටික ඔක්කොම අල්ලලා කූඩුවල නෙමෙයි දාන්න තියෙන කෝවේ ගහන්න තියෙන්නේ. අඹලා ගන්න. ඒ වගේ තත්ත්වයක් මේ රටේ තියෙන කිසි දෙයක් කරලා ඔලුව උස්සන්න දෙන්නේ නැහැ. බලමු තවත් අපි කෙටි කාලයක් බලමුකෝ මේ රජයේ මේ කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක අපි මේ කතා කරන දේවල් පිළිබඳව අවධානයක් යොමු වෙලා යම් විදිහකින් ඉහළින්ම යම් කෙනෙක් ඇවිල්ලා බලලා කරලා අවධානයට ගත්තොත් අපිට තියෙන ප්‍රශ්න අඩු වෙනවා. නැත්තම් මේ පළාත්වල අහිංසක මිනිස්සු ජීවත් කරව ගන්න වෙන කිසිම වැඩපිළිවෙලක් නැත්තම් අපි මේ ආරම්භ කරපු හැම වැඩපිළිවෙලකටම අපිට ගහනවනම් අපි කොහොමද නැගිටලා ඔලුව උස්සලා යන්නේ? ගමනක් යන්නේ. ඔව් ආණ්ඩුව රට හදන ලැහත් වුණාට පහළ නිලධාරි ක්‍රියාත්මක නැත්නම් ජනාධිපතිතුමා යන දැන් ඒකට ජනාධිපතිතුමා යන ගමනට ඉතින් විශාල වශයෙන් කියන්න බැරි ප්‍රමාණයක් මේ වෙනකොට වට වෙලා ගහන එකනේ කරන්නේ. කකුලෙන් අදින එකනේ කරන්නේ. ඒකනේ වැඩේ වෙලා තින්නේ. දැන් අපි පිළිබඳව හොඳ පණිවිඩයක් කියන්නේ නැහනේ. නෑ. මම ඒකනේ කියන්නේ මම ඊයේ පෙරේදත් මම වීඩියෝ එකක් සමාජගත කළා.
UMP කෙනෙකුටත් හාමුදුරුවෝ සෙට් එකක් වෙනම ඉස්සරහින් ඉන්නවා. ඒගොල්ලෝ අපිට කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලෝ කරගන්නවා. ශ්‍රී ලංකා කෙනෙකුටත් ඉන්නවා එහෙම හාමුදුරුවෝ කෙනෙක්. එතකොට ඒගොල්ලෝ ඉස්සරහින් පැනලා එයාලගේ වැඩ ටික කරගන්නවා. අය අපි සම්බන්ධ කරවන්නේ නැහැ. දැන් JVP එකෙත් එහෙම හාමුදුරුවෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ මොනම හේතුවකටවත් මේ අය අපිට ජනාධිපතිතුමාලා එහෙම ඔය හාමුදුරුවෝ බලන්නේ නැද්ද අපි මේ කරන ඒවා? දන්නේ නැද්ද? දන්නව. නමුත් එයාලා මේ අපේ හොඳක් කියන්නේ නෑ. අපි තමයි හොඳ ජනාධිපතිතුමනි. උන්ගේ ළඟට යන්න එපා. උන් ගහයි බයයි. ඔය හාමුදුරුවෝ හොඳ නැහැ. ඔහොමනේ කියන්නේ. ඉතින් ඒ නිසා බලමු මොනවා වුණත් මේ දැන් මේ තියෙනවා ප්‍රශ්න රාශියක් තියෙනවා මේකේ සකස් කරගන්න. දැන් අද දවසටත් අපි විශාල වැඩසටහනක් සංවිධානය කරගෙන තියෙනවා නේ. බලමු. මේ ඒ සඳහා වැඩ කටයුතු කරගෙන යන ගමන් මම මේ ආවේ. මේක නම් ඉතින් අටපැත්තමටත් හොඳයි. මොකද්ද තව එකක් තියෙනවා අර උදේට ඒරු ටීවී එකේ යන්නේ. මොකද්ද? ලෝකේ සහ ලෝකයේද? නෑ ඊ දෙරණ ටීවී එකේ. මේ කියන්නේ මේක පුදුම ලෝකයක්. මේක පුදුම ලෝකයක්. මෙන්න බලන්න. මේක පුදුම ලෝකයක්. තක්කාලි කජු එකට හැදිලා.